අපිට වටින් ගෑ. මෙච්චර උසයි තියෙනවා. Welcome back to my channel. ඔයා මගේ channel එකට අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් මගේ නම මල්ෂා. මම ඔයාලවත් ආදරෙන් මගේ channel එකට එකතු කරගන්නවා. මගේ යාළුවෝ සතුටින් පරිස්සමින් ඉන්නවා නේද? දැන් වෙලාව 8:36යි. මම හදිස්සියෙන්ම vlog එකක් හදිස්සියෙන් කියන්නේ හදිස්සියෙන් නෙමෙයි. හරිද? මම මේ වෙලාවටම vlog එකක් කරන්න හිතුවේ. මම පොඩි දෙයක් ඔයාලත් එක්ක share කරගන්නවා. හරිද? ඉතින් ඒ නිසා තමයි මම දැන් vlog එක කරන්න පටන් ගත්තේ. දැන් තමයි මම ගෙදර ආවෙත්. ඉස්සල්ලාම මම wash එකක් දාගෙන ඇවිල්ලා මම කියන්නම් මම මේ vlog එක කරන්න හේතුව. අපි බලමු vlog එක ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මට අද ඇවිල්ලා තිබුණා මේ මම ඕඩර් කරපු පාර්සල් වගේක්. මං ඊට පස්සේ ආව ගමන්ම මම බැලුවා මොනවද තියෙන්නේ කියලා. හැබැයි මට හිතුණා ඒ ටික ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මොකද ඔයාලා අන්බොක්සින්, අන්පැකින් ඔයගේ වීඩියෝස් වලට ආසයිනේ. ඉතින් ඒ නිසා මට හිතුණා ඔයාලා තියෙන දේවලුත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඔක්කොටම කලින් වොෂ් එකක් දාගන්න ඕනේ. අද නම් ඇත්තටම වෙන මහන්සි දවසක්. මම හිතන් ගියේ මීට වැඩි ඉක්මනට එනවා කියලා ගෙදර. හැබැයි ගෙදර එද්දි වෙලාව 8ත් පහු වෙලා. ඒ නිසා ඔක්කොටම කලින් වොෂ් එකක් දාගෙන ඉන්න ඕනේ. මේ දවස් ටිකේම මම හෙට යනවා. ඒ නිසා මට මේ ඇඳුම් ටිකවත් නමන්න මේ ටයිම් එකක් තිබුණේ නෑ. අනික තාම ජනවාරි මුල් සතියේකනේ. ඒ හින්දා මේ දවස්වල චුට්ටක් බිසි. ඒ නිසා මට ඇඳුම් ටිකවත් හරියට නමන්න ටයිම් එකක් නැහැ. ඒකයි ඔය මම ඇඳුමක් හොයන්න පැය ගානක් තිස්සේ ඇයි ඔක්කොම ටික බිමට වැටෙනවා. ඇඳුම් ටික අරපු ගම. ඒ ටික අස් කරන්නත් තියෙනවා. තව පොඩි වැඩ වගේක් තියෙනවා කාමරේ. ඒ ටිකත් පස්සේ කරන්න ඕනේ. මේ මම දැන් කරන වැඩ ටික ඉවර වුණාම. ඔහොම තමයි ඉතින් දවස් නේද? උදේ වෙනවා රෑ වෙනවා, උදේ වෙනවා රෑ වෙනවා. අපි වැඩවලට යනවා, ඒවත් එක බිසි වෙනවා. වෙලාවට අපි දිහාම බලන ටයිම් එකක් නැති වෙන දවස් තියෙනවා. ඒ මොනවා වුණත් තමන් වෙනුවෙන් කාලයක් වෙන් කරගන්නවා කියන එක කවදාවත් නැති කරගන්න එපා. මොකද ඔය හැම දෙයකටම වඩා වටින්නේ තමන්ට ආදරය කරන එක තමයි. මම මේ vlog එක රෑ කරාට මම vlog එක edit කරන්නේ උදේ. හරිද? ඒ නිසා තමයි ඔයාලට ඔය කුරුල්ලෝ කෑ ගහන සද්ද, මොනලු කෑ ගහන සද්ද ඇහෙන්නේ. අපේ ගෙදර මේ මම ඔයාලට කලිනුත් කියලා තියෙනවා දෙපැත්තෙම තියෙන්නේ කුඹුරු. හරිද? ගෙදර ඉස්සරහා තියෙන්නේත් කුඹුරක්, පිටිපස්සේ තියෙන්නේත් කුඹුරක්. ඉතින් කුරුල්ලෝ මොනරු එහෙම සෑහෙන්න එනවා. ඒකයි උදේට වැඩිපුර මේ එයාලා කෑ ගහන සද්ද ඇහෙන්නේ. ඒකට සමා වෙන්න ඩිස්ටර්බ් එකක් නම් මම මේ ඕඩර්ස් වගේක් දැම්මා. හරිද? මේ ඔක්කොම ටික මගේ දැම්මේ මම දවස් සමහර ඒවා අද දැම්ම නම් ඊළඟ ඒවා දැම්මේ හෙට. හරිද? ඒ වගේ ළඟ දවස් දෙකක් ඇතුළත තමයි ඕඩර්ස් ටික දැම්මේ. හැබැයි ඒ ටික ඔක්කොම හම්බුනේ මට එකම දවසේ. ඒ හින්දා මට හරි සතුටුයි. අර අපි සල්ලි දීලා ගත්තට මේ අපිටම ඉතින් අර gift එකක් හම්බ වෙනවා වගේනේ.
අර ඕඩර්ස් ටික එද්දි එකපාර සෑහෙන සතුටේ. ඉතින් අපි සල්ලි දීලා ගත්තට ඒව ටික එද්දි අපිට නිකන් gift එකක් හම්බ වෙනවා වගේ තමයි. ඉතින් අන්න ඒ හැඟීම තමයි මටත් තියෙන්නේ. ඔයාලටත් එහෙමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ආයේ මම ගොඩක්ම කරන්නේ කියන්නේ මම ඔය ඇඳුම් ඕඩර් කරද්දී ස්ලිපර්ස් අනම්මනම් ඕඩර් කරද්දී ගොඩක් වෙලාවට මම ඒ ටයිම් එකේම පේමන්ට් එක කරනවා. හරිද? එතකොට අපිට අර ගෙදරට එද්දි මේ ආයේ සල්ලි ගෙවන්න ඕනේ නෑනේ. අන්න ඒ නිසා තමයි මං කලින්ම මේ පේ කරන්නේ. එතකොට ඉතින් මට gift එකක් හම්බ වෙනවා වගේ තමයි. මොකද මං ඒ වෙලේට සල්ලි දෙන්නේ නෑනේ. මගෙන් මේ ඉල්ලලා තිබුණා ෆුල් shopping vlog එකක්. හරිද? මම shopping vlog එකක් අරගෙන එන්නම්. මොකද මේ දවස්වල මට කොහොමද ටයිම් එකක් නෑ. මම shopping කරන්න යන්නත් ඕනේ. සහ මේ මම ගොඩාක් වෙලාවට ඔන්ලයින් තමයි ගොඩක් දේවල් ඕඩර් කරන්නේ. මොකද මේ අනුරාධපුර සමහර කියන්නේ අනුරාධපුර මං යන්න ආසම ෂොප් තියෙන 2යි 3යි. අනිත් ඒවල මං ආස ටයිප් එකට ගැලපෙන ඇඳුම් ඊට පස්සේ බෑග් ස්ලිපර්ස් අනම්මන නැහැ. ඒ හින්දා මං ගොඩාක් වෙලාවට ඔන්ලයින් තමයි ඕඩර් කරන්නේ. ඒකයි මේ shopping vlog එකක් ගේන්නත් මේ බැරි. හැබැයි මම හිතන් ඉන්නවා දැන් මම මේ දවස් ටිකේම අනුරාධපුරට මම යන්න ආසම ෂොප් වලට ගියේ නැහැ. අලුත් ඩිසයින් එහෙම ඇවිල්ලා ඇති කියලා මම හිතනවා. ඒ නිසා මට ඉක්මනටම shopping vlog එකකුත් අරන් එන්න පුළුවන් වෙයි. මම මේ ආයෙ මට ඕන බඩු වගේක් ගන්න ගියා. මේ බඩු ටික නම් ගත්තේ මම කරන්න ආසාවෙන්ම හිටපු වැඩක් කරන්න. මම ඒක කරද්දී ඔයාලට මේ කියන්නම් මොකද්ද මම මේ කරන්න හදන්නේ කියලා. මේක නම් මම ආරාසයි මේකට. ඕක දැකලා අපේ නංගිත් ඉල්ලුවා යටත් ඒ වගේ එකක් අරන් දෙන්න කියලා. මෙන්න මේ කියුට් මේක පෙන් එකක්ද? ඔව් පෙන් එකක්. හරිද? ඒකත් මම ගත්තා. තව චූටි බඩු වගේක් ගත්තා. ඔය ඔක්කොම ටික ගත්තේ මම අර කරන්න ඉන්න වැඩේට. ඉතින් මම මේ මොකද්ද කරන්න කියලාත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් සහ ඒක ඔයාලා බැලුවාට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාලත් ඒක කරලා බලන්න. අපි හිතනවට වැඩිය අපේ ජීවිතේට සමහර දේවල් ළඟා කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් අපි කරාම මෙන්න මෙයත් මං කඩෙන් ගත්තා. නෑ අනේ මෙයාගේ වැඩේ හැම වෙලේම මගේ ඇඳට වෙලා නිදා ගන්න එක තමයි. ඊට පස්සේ මං යාවත් චුට්ටක් ඉතින් vlog එකකට ගත්තා. දැන් ওই මාත් එක්ක සෑහෙන තරහින් ඉන්නේ. යාගේ නිින්ද කැඩුවා කියලා. හරි. මේ vlog එක කරන්න ප්‍රධානම හේතුව තමයි මේ. ඔය තියෙන්නේ මම අර ආසාවෙන්ම කරනවා කිව්ව වැඩේට ගත්ත බඩු ටික. මට තියෙනවා ජර්නල් වර්ග දෙකක්. එකක් ජංක් ජර්නල් එක, අනික ග්‍රැටිටියුඩ් ජර්නල් එක. හැබැයි මට මේ සැරේ අවුරුද්දේ හිතුණා පොඩි වෙනසක් කරන්න ඕනි කියලා. මගේ අර ග්‍රැටිටියුඩ් ජර්නල් එක තියෙන්නේ. මම ඒකෙදි ගොඩක් කරන්නේ මට ලැබුණු හැම දෙයකටම ස්තුති කරන එක. ඉතින් මට හිතුණා මේ අවුරුද්දේ මම ඒක චුට්ටක් වෙනස් විදිහට කරොත් එහෙම මට ඒක තවත් ලස්සනට කරන්න ආස හිතෙනවා, තව කරන්න හිතෙනවා. අන්න ඒ වගේ දෙයක් මට හිතුණා. ඉතින් ඒ නිසා මම තීරණය කරා මේක ග්‍රැටිටියුඩ් ජාර් එකක් විදියට හදන්න. ඒ නිසාම මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුණා. අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. මේකට ඔයාලට ඔයාලයි ගෙදර තියෙන ජෑම් බෝතලයක් නැත්තම් මොනම හරි වීදුරු බෝතලයක් ගන්න. හැබැයි අනිවාර්යයෙන්ම මේකට මෝඩියක් තියෙන්න ඕනේ. මොකද අපි මෙයාව හැම වෙලේම වහලා තමා තියන්න ඕනේ. අපිට ආය ඕනේ ලස්සන අර චූටි පාට කොළ තියෙන්නේ. අන්න ඒවා. මම මේකට ගන්නේ ස්ටිකි නෝට්ස්. ඉතින් මේ ස්ටිකි නෝට්ස් වලින් 3ක් තිබ්බනම් අපිට අවුරුද්දක්ම පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ආට පුළුවන් මේ බෝතලේ ඔයා ආස කරන ඕනම විදිහකට සරස ගන්න. මම නම් මේක සරස ගන්න කරන්නේ ලස්සන
ලස්සනම ලස්සන පොඩි රිබන් දෙකක් අරගෙන අර චූටි බෝ තියෙන්නේ. අන්න ඒ වගේ එකක් හදාගන්න එක. ඉතින් ඔයාට මම කරන දේම කරන්න ඕනේ. ඔයාට හිතෙන ඕනම විදිහකට මේ බෝතලේ සරස ගන්න. බෝතලේ ලස්සනට සරසගත්තට පස්සේ අර අපි ගත්ත චූටි පාට කොලයක් අරගන්න. ඊට පස්සේ හැමදාම රැට ඔයා අද දවසට ස්තුතිවන්ත වෙන දේවල් පුංචිට ලියලා අර බෝතලේ ඇතුළට දාලා වහන්න. මම ඒක ඔයාලට උදාහරණයක් විදිහට මෙහෙම කියන්න. මට අද ලස්සන තෑග්ගක් හම්බුණා. එතකොට මට අද ලස්සන මලක් හම්බුණා. රසම රස කෑමක් හම්බුණා. ඊට පස්සේ මට අද ලස්සන කරාමු දෙකක් හම්බුණා. ඊට අමතරව ඔයාට මෙන්න මේ වගේ දේවලුත් ලියන්න පුළුවන්. ඔයා ස්තුතිවන්ත වෙන මිනිස්සු ගැන, ඔයාගේ හැඟීම් ගැන, ඔයාගේ ජයග්‍රහණ, ඊට පස්සේ ඔයා ඉගෙන ගන්න ලස්සන පාඩම් ගැන, මෙන්න මේ වගේ ඔයා ස්තුතිවන්ත වෙන ඕනම දෙයක් මේකේ ලියලා මෙන්න මේ බෝතලයට දාන්න පුළුවන්. ඉතින් දවසට එකක් ඕනේ නැහැ. ඔයාට අද දවසට ස්තුතිවන්ත වෙන දේවල් ගොඩාක් වුණා නම් ඒ ඔක්කොම එක එක ලියලා මේ බෝතලයට දාන්න. මම දැන් කියන්නම් මේ මැජික් බෝතලේ නිසා ලැබෙන දේවල්. එක දෙයක් තමා ඔයා හැම දෙයක්ම ධනාත්මකව දකින්න පුරුදු වෙනවා. ඊළඟ දේ ස්තුතිවන්ත වෙන්න පුරුදු වෙනවා. හැම දවසකටම ලැබෙන ආශිර්වාද ඔයාට ඉබේටම දැනෙන්න ගන්නවා. එතකොට ඔයාට හිතෙනවා මම කොච්චරනම් ආශිර්වාදවත් කෙනෙක්ද කියලා. ඊළඟ දේ තමා ඔයා ඔයාටම තව තවත් ආදරය කරන්නත් පටන් ගන්නවා. තව දෙයක් තමා ඉතින් මේ බෝතලේ ඔයාගේ. ඔයා අද දවස ඇතුළත ස්තුතිවන්ත වෙන්න ඕන දේවල් තමයි මේ බෝතලේ තියෙන්නේ. සහ ඔයාගේම දේවල් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේ බෝතලේ කාටවත් බලන්න කරන්න දෙන්න එපා. හරිද? මේක අපි ලස්සනට කරන්න ගත්තාම ටික දවසක් යද්දී මේක පුරුද්දක් බවට පත් වෙනවා. එතකොට අපිට හැමදාම මොනම හරි දෙයකට ස්තුතිවන්ත වෙන දෙයක් වෙනවා. ඉතින් ඔයාට දැනෙයි ඔයා කොච්චරනම් ආශිර්වාදවත් කෙනෙක්ද කියලා. මොකද සමහර අයට නොලැබෙන දේවල් ඔයාට අද දවසේදී ලැබෙන්න පුළුවන්. ඔයා මෙහෙම හිතන්නකෝ. අද ඔයා ආසාවෙන්ම බලන් හිටිය දෙයක් ඔයාට අද හම්බුනේ නෑ කියලා. ඔයාගේ හිතට දැන් හෙන්න ලොකු දුකක් මේක. මෙන්න මේ වෙලාවට තමා මෙන්න මේ බෝතලේ ඕනේ වෙන්නේ. මේ බෝතලේ අරගෙන මේකේ තියෙන එක එක කොළ අරන් කියවලා බලන්න. අද ඔයාට ලැබුණ නැති වුණාට ඔයාට කොච්චරනම් දේවල් ලැබිලාද කියලා තේරෙනව නේද? ඉතින් ටික දවසක් ගියාට පස්සේ ඔයාලා හිතන්නේ නැති වුණාට මේක ලස්සන චූටි මැජික් එකක් කියලා ඔයාටම තේරෙන්න ගන්නවා. මේ ලස්සන ග්‍රැටිටියුඩ් චා එක ඔයාලත් අදම හදලා බලන්න. සහ මේකෙන් ඉස්සරහට වෙන හොඳ දේවල් මාත් එක්ක ෂෙයා කරගන්න. හරි. එහෙනම් එතනින් ඒ කතාව ඉවරයි. මම මේ දවස්වල මේ වදමල් පානේ හදලා බොනවා. මට හිතුණා ඒකත් ඔයාලත් එක්ක මෙහෙම ෂෙයා කරගන්න. වදමල් වල තියෙන විටමින් C. හරිද? ඒ නිසා අපේ ඇඟේ තියෙන රෝග ප්‍රතිරෝධක ශක්තිය වර්ධනය කරනවා. රුධිර පීඩනය අඩු කරනවා. හෘද සෞඛ්‍යය වැඩි දියුණු කරනවා. විශේෂම දේ අපි ඉතින් හරි ආසයින් අපේ හැම පැහැපත් කරගන්න. ඉතින් හැම පැහැපත් කරගන්න හොඳම පානයක් තමා මේ වදමල් පානය කියන්නේ. දෙයක් තමා ගෑනු ළමයිට අපිට ඉතින් මාසිකව ඔසප් වේදනාව ඇති වෙනවනේ. ඒක සමනය කරන්න සෑහෙන්න හොඳයි මේ වදමල් පානය. ඔයාලත් හදලා බීලා බලන්න. ලොකු දෙයක් කරන්න නැහැ. මම නම් මේකට වදමලක් අරගෙන හොඳට හොදනවා. හොදලා උණු වතුර දාලා දෙහි කෑල්ලක් තියෙනවා නම් මම දෙහි චුට්ටක් දානවා. අද දෙහි නෑ අපේ ගෙදර. ඒ හින්දා මම දෙහි දැම්මේ නෑ. මම සීනි අනම්මනම් මුකුත්ම දාන්නේ නැහැ. මොකද සීනි බොන එක එච්චර හොඳ නෑනේ. ඒ නිසා අවුලක් නෑ මේක මේ බොන්න පුළුවන්. නිමුණට පස්සේ හිමින් බොන්න තමයි තියෙන්නේ. මමයි දෙන්නම මේක හදලා
දෙන්නත් එක්ක chat එකක් දාන ගමන් මේක බොනවා. ඉතින් ඔයාලත් ගෙදර වදමල් තියෙනවා නම් මේක හදලා බීලා බලන්න. ඇත්තටම හොඳයි මේක. මම දැන් බොන්න පටන් අරන් දවස් 4ක් වගේ වෙනවා. මට හොඳ benefits තිබ්බොත් මම අනිවාර්යයෙන්ම ඒකත් ඔයාලත් එක්ක share කරගන්නම්. ඔහොම තමයි ඉතින් අද vlog එක. අද මම ඔයාලට ඔයාලගේ ජීවිතේට ගන්න පුළුවන් හොඳ දේවල් දෙකක් කියලා දුන්නානේ. ඉතින් මට සතුටුයි. මම කරන සමහර දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මේ පුළුවන් වෙන එක ගැන. ඊළඟ මම ආසම දේ තමයි මං දෙයක් කරලා ඒක සාර්ථක වුණාට පස්සේ තව කෙනෙක්ට ඒක කිව්වට පස්සේ එයත් ඒක කරලා සාර්ථක වුණාම ඒ දැනෙන සතුට නම් ආය කියන්න වචන නැහැ. අන්න මේක තියෙන හින්දා මට සතුටුයි. සමහර අය මගේ vlogs බලලා එයාලගේ ජීවිතේට මම මේ කරන දේවල් ඇඩ් කරගන්නවා. ඉතින් ඒකෙන් එයාලගේ ජීවිතේ සාර්ථක වෙනවා නම් එයාලගේ ජීවිතේ ලස්සන වෙනවා නම් මටත් ඕනේ ඒ දේ තමයි. ඔයාලත් අනිවාර්යයෙන්ම මේ වගේ දේවල් සමහර ඔයාගේ ජීවිතේ ලස්සන කරන දේවල් තියෙන්නේ. ඒවා කාත් එක්කම හරි ෂෙයා කරගන්න. මොකද ඔයාගෙන් එයා දෙයක් අරගෙන එයා ඉගෙනගෙන එයාගේ ජීවිතේ ලස්සන වෙනවා නම් ඒක ඔයාගේ ජීවිතේට ලොකු ආශිර්වාදයක්. ඒ නිසා ඒ වගේ පුරුදු ඇති කරගන්න. මමයි නංගි මේ අත්දික් කර කතා කරන්නේ මොකද්ද දන්නවද? එයාගේ කාමරෙත් මේ දවස්වල හදනවා. හරිද? අපි දෙන්න චුට්ටක් ප්ලෑන් කරා එයාගේ කාමරේ චුට්ටක් වෙනස් විදිහකට හදන්න. මම බලන්නම් එයාගේ කාමරේ හැදුවට පස්සේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මේ ඒ ගැන තමයි අපි දෙන්න මේ කතා කරන්නේ. අපි දෙන්න පොඩි ඔය අතෙන් හදන්න පුළුවන් දේවල් තියෙන්නේ. මල් ගාස් තනම්මනම් ඒවා ටිකක් තමයි මේ කතා කරගන්නේ කාමරේට හදමු කියලා. බලමු ඉස්සරහට මට පුළුවන් වුණොත් මම අනිවාර්යයෙන්ම එයාගේ කාමරෙත් හැදුවට පස්සේ ඒකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මම පෝස්ට් එකක් දැම්මා මගේ යාළුවන්ගෙන් ඔයාලට ඕන vlogs මොනවාද කියලා. ඉතින් ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා අක්කේ මට මේ වගේ vlog එකක් ඕනේ. ස්කින් කෙයා ගේන්න, තව room tour වීඩියෝ එකක් ගේන්න. ඊට පස්සේ ආය මොනවාද shopping vlogs ගේන්න. ඔහොම මේ කමෙන්ට් කරලා තිබුණා. ඉතින් සතුටුයි යන්නේ එහෙම මේ මගෙන් එහෙම vlogs ඉල්ලද්දි සෑහෙන සතුටුයි මට. මම ඒවා ඔක්කොම ටික මේ අවුරුද්දේ අරන් එනවා. තව මේ vlog එක බලන අතරේ ඔයාලට ඕන vlogs මොනවාද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ආසම දේ තමයි ඔයාලගේ කමෙන්ට් කියවන්න. ඇත්තටම සමහර කමෙන්ට්ස් කියවද්දි හිතට මාර සතුටක් දැනෙන්නේ. එතකොට මට තව vlogs කරන්න ආස හිතෙනවා. මොකද හොඳ කමෙන්ට්ස් එද්දි අපි තවත් අපිට තව ඊට වැඩිය දෙයක් අපි දෙන්න බලනවානේ. අන්න ඒකයි මම හැම වෙලේම කියන්නේ මොනම හරි කමෙන්ට් එකක් දාන්න කියලා. මොකද ඒ දාන කමෙන්ට් එක මට සෑහෙන්න වටිනවා. මේ උන්ටලා හදන්න ලොකු ජාතියක් අපල තෝල් කන්න සම්බන්ධ දෙන්නේ නේද? ගොඩලෙන් දෙන්නේ නෝනේ නෑ. මම විතරක් මතියා මේකයි. දැන් අදත් ලං කරන්නේ. දැන් කොහොමද දෙන්නේ නෝනේ? ආසට බර වූ සඳේ නුඹ වැටුණා මගේ පාමුලේ පැයේ සිතරු ඇඳි සිතුවමේ නුඹ උන්නේ මට රවනා උනන් අතරේ. නංගිත් එක්ක chat එකක් දාන ගමන් අර වදමල් පානෙත් බිව්වා. මොකද ඒක රස්නේ හින්දා එකපාර බොන්න බෑ. ටික තමයි බොන්න ඕනේ. ඒක බීලා ඉවර වෙලා මං ආව මෙන්න මේ පොත කියවන්න. මේ පොත මේ අපේ පොඩි නංගි එයා තමයි ඕනේ කියලා ගත්තේ. තව දෙයක් තමයි මම මේ අවුරුද්දේ කිව්වනේ මම පොත් කියවනවා කියලා. ඉතින් ඒ නිසාම මම දැන් ටික පොත් කියවන්න පුරුදු වෙලා සහ මට දැන් පොත් කියවන්න ආස හිතෙනවා. මෙන්න මේ පොත අපේ නංගි කිව්වා ගොඩාක් ලස්සනයි කියලා. ඒ නිසා මම මේ පොත කියවන්න ගත්තා. ඇත්තටම මේ පොත සෑහෙන ලස්සනයි. මේ ඔයාලත් කියවලා බලන්න. පොත මේ හරි ලස්සනයි ඒක. හරි. ඔහොම තමයි ඉතින් අද vlog එක. කොහොමද vlog එක හොඳයිද? අද මම ගොඩක් vlog එකේ කතා කරා නේද? මට හිතෙනවා ඔයාලත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනි කියලා.
ඒකමයි මම මේ ගොඩක් අද කතා කරේ. මේ බ්ලොග් එකේ මුලදීම මම අර පෙන්නුවේ මම ඕඩර්ස් වගේක් දාලා ඒ ටික මේ පෙන්නුවේ. අන්න එතන තිබ්බා නේද මේ ලස්සන බෑග් එක. මේ මට මේක මම එතනදි කියන්න හිටියේ මට දැනුයි මතක් වුණේ. මම බෑග් කලෙක්ෂන් එක ගේන්නේ නැත්තේ මම මේ දවස්වල තව මේ බෑග්ස් වගේක් ඕඩර් කරලා තියෙනවා. ඉතින් ඒ ටිකත් ආවට පස්සෙම මගේ බෑග්ස් ටික පෙන්නන්නම්. මේ මම ආය අර බෑග්ස් ටික ලස්සනට එල්ලන්න මේ රැක් එකක් එහෙම ගැහුවා. හරිද? ඒවා ගහලා ඉවරයි. දැන් බෑග් ටික එල්ලලා තියෙන්නේ. අර බෑග් ටිකත් ආවට පස්සෙම මම ඒ vlog එක අරගෙන එන්නම්. අනේ මම හැම වෙලේම ඒක කියනවා විතරයි ගේන්නේ. අනේ ඒක සෝරි හාද. අර ටික ආවට පස්සෙම මම vlog එක අරගෙන එන්නම්. මට මේ සව සතුටු හිතෙන දෙයක් වුණා. එයා මේ vlog එක බලයිද දන්නේ නැහැ. බැලුවත් කමෙන්ට් එකක් දාන්න. මේ මට මේ දවස්වල ඔය ඉන්ඩෝ ප්ලාන්ට්ස් තියෙන්නේ. ඒවට පිස්සු හැටිලා ඉන්නේ. හරිද? මම ඉතින් දැන් ඒව ගන්න සාමාන්‍යයෙන් දවස් 3-4කට සැරයක් යනවා. ලස්සන ඒවා වෙලා තියෙනවද ඔය ටික බලලා එන්න. මම කොහොම හරි ඔය පැල ගන්න යද්දි මගේ vlogs බලන නංගි කෙනෙක් ඇවිල්ලා මට කතා කරා. අක්කේ ඔයා නේද අර vlogs කරන්නේ එහෙම කියලා. අනේ මට හරි සතුටුයි එහෙම කතා කරාම මේ එයා කතා කරා ඉතින් මාත් එක්ක. ඒකට මට සතුටුයි. මේ ඉතින් එයා මේක බැලුවොත් එහෙම කමෙන්ට් එකක් දාගෙන යන්න. මට හිතුණා මේක කියන්න ඕනි කියලා. අනේ බලන්න නේද අපි හිතන්නේ නැති සමහර අය අපිත් එක්ක එහෙම සුහදශීලීව hina වෙලා කතා කරාට පස්සේ අපේ හිතට මේ දැනෙන සතුට ඇත්තටම ඒවට තමයි ආශිර්වාද කියන්නේ. කියන්නේ මිනිස්සේ අපිත් එක්ක සතුටින් hina වෙලා කතා කරන්න තරමට මේ අපි හොඳ කෙනෙක් වෙනවා නම් ඒක තමයි ආශිර්වාදය කියන්නේ. මම දකින විදිහට මට ඒ හින්දා හරි සතුටුයි. vlogs කරද්දී අපිට ලැබෙන තෑගි තමයි ඒ අපිට ආදරය කරන කට්ටිය හම්බ වෙනවා කියන්නේ. ඇත්තටම ඒක තරම් දෙයක් නැහැනේ. මම ඒකයි කියන්නේ ඔයාලත් පුංචිවට හරි vlogs කරන්න පටන් ගන්න. ලොකුවට ඕනේ නැහැ. පොඩිවට පටන් ගන්න. ඔයාගේ සමහර දේවල් හොඳ දේවල් තව කෙනෙක් එක්ක ෂෙයා කරගද්දී එයත් එයාගේ ජීවිතේ ඒවා ටික බලාගෙන ඉස්සරහට යනවා කියන්නේ ඇත්තට මේක ලොකු ආශිර්වාදයක්. හරි මම දැන් කියන්නම් මගේ කාමරේට අලුතෙන්ම එකතුණු යාළුව කවුද කියලා. මේ ඉන්නේ මගේ එක යාළුවෙක්. මම කිව්වනේ මට දැන් අර ඉන්ඩෝ ප්ලාන්ට්ස් පිස්සුවක් හැදිලා තියෙන්නේ. අපේ අම්මා බයිනවා ඔය කාමරේ දැන් කැලයක් වෙයි කියලා. මේ මට දැන් අනේ මන්දා ඉස්සර මං කල්පනා කරන ඔය මම ඔය පොඩි vlogs බලද්දි සමහර අය කාමර පුරවගෙන ඔයගේ එක එක පැල වර්ග ගෙනල්ලා තියාගෙන ඉන්නවා. හරිද? මම ඒත් කල්පනා කරන අය යන්නේ ඔච්චර පැල තියාගෙන ඉන්නේ එහෙම. දැන් තමයි තේරෙන්නේ මේ පිස්සුව හැදුනට පස්සේ හොඳ කරන්න අමාරුයි කියලා. හැබැයි මම ආයෙ නම් ගන්නෙ නැහැ. මේ ගණීට දන්නේ දැනට නම් මම ගන්න නැහැ කියලා මේ හිතාගෙන ඉන්නේ. හැබැයි ලස්සන මේ ප්ලාන්ට්ස් දැක්කම ගන්න හිතෙනවා. බලමුනේ ඉස්සරහට. ගොඩාක් පුරව ගත්තාමත් බෑනේ. ඔන්න දෙවෙනි යාළුවා. ඔන්න ඔය යාළුව දෙන තමයි මම මගේ කාමරේට ගත්තේ. බලමු මෙයාලා හොඳට හැදෙයිද ලස්සනට ඉඳීද කියලා. මම තව එළියේ මේ අපේ එහා ගෙදර ඇන්ටි මට දුන්නා මේ ලස්සන තව ඔය පැල වර්ග දෙකක්. ඒ ටිකත් මම හිටවලා තියෙන්නේ. ඒ ටිකත් ලොකු වුණාම මම ඔයාලට පෙන්නන්නම්කෝ. දැන් වෙලාව 11:45යි. මේ මට නිදිමතයි දැන් නිදා ගන්න ඕනේ. අද දවසේ මට වැඩ තිබුණානේ. ඉතින් කියන්නකෝ මගේ vlog එක හොඳයිද? ඔයාලා මේකෙන් දෙයක් ගත්තද? නැත්තම් මේ vlog එක මෙලෝ රහක් නෑ බෝරින්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මේ වගේ ලස්සන vlog එකක් අරගෙන මම ආයෙම එන්නම්. මගේ vlogs බලන ඔයාලට thank you so much. Bye.